ආයිබෝන් සුබ දවසක් හැමෝටම. කරදහයියා ගෙදර වගා භූමියේ හදාගන්නේ කොහොමද ආර්ථික වාසියක් වශයෙන් Tamanටම අවශ්‍ය කරන කරදහයියා ගෙදර හදාගන්න පුළුවන් එක ක්‍රමයක් ගැන ඔබට කියලා දෙන්නයි මේ මම ගෙදරදීම හදාගන්නයි හදන්නේ. මොකද වගාවන් වලට අවශ්‍ය කරන හේතු සාධකයක් වන කරදහයියා අවශ්‍ය නිසා මම මේක මේ වගාවට යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ, විකිණීමට නෙවෙයි. ඉතින් මේ සඳහා මම වගා භූමියේම එක් කොටසක් සුද්ධ කරලා එතන තමයි මේ වැඩේ කරන්නේ. එකකින් ඔබටත් යම්කිසි අදහසක් දෙන්න බලාපොරොත්තු වෙන තමයි මේ වීඩියෝ එක සිදු කරන්නේ. ඉතින් බලන්න මගේ ෆැෂන් වගාවත් බුලත් වගාවත් අතර මම ඉඩ තියෙන තැනක් යොදාගත්තා මගේ වැඩේට. ඉතින් අපි යන් වීඩියෝ එකට. මේ ස්ථානයේ හොඳින් සුද්ධ කරලා ඉවරලා අපි කරදහයිය හදාගන්න අවශ්‍ය වටපිටාව සූදානම් කරගත්තා. ඉතින් මේ සඳහා මම කරදහයිය ගෝණි 5ක් යොදාගත්තා. ඒකම වතුර අසලින්ම සූදානම් කරගත්තා. හදිස්සියේ ගින්නක් ඇති වුණොත් එහෙම නිවා ගන්න. ඉතින් 10 ගෝණි 5ම අපි එකපාරම ගොඩට හලලා ගොඩ මුදුන් කර ගැනීමක් සිද්ධ කරගන්න ඕන. ඒකම ගොඩ උඩින් මේ විදිහට පුංචි වලක් හදලා එතනට ගිනි ගැනීමේ ද්‍රව්‍ය එකතු කරගන්න ඕන. මේ සඳහා භාවිතා කරේ පොල් කට්ටකට අඟුරු දාලා භූමි තෙල් ටිකක් දාලා ගිනි තැබීමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඒක අවශ්‍ය විදිහට සිදු කරන්න ඕන නම් ගිනි අඟුරු ගෙනල්ලා දාලා වහගන්නත් පුළුවන්. මම නම් කෙලින්ම මේ විදිහට සිද්ධ කරගත්තා. මොකද ලේසි පහසුව සිද්ධ කරගන්න ඕන. ඉතින් ඒකම ගින්න ඇති කරලා ටික මොහොතක් යනකොට පොල් කටු අඟුරු බවට පත් වුණාට පස්සේ මේ විදිහට 10 දාලා පොල් කටු අඟුරු ටික යටට යන විදිහට 10 මුදුන් කර ගැනීම සිද්ධ කරගන්න. ටික වෙලාවක් යනකොට ඔබට දුම විතරයි පේන්නේ. ගිනි ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දුමත් වැහිලා යනකම්ම අපි 10 දාලා වහගමු. අපේ කාර්යය සිද්ධ කරන්න. මේ සඳහා පැය 10ක් 12ක් වගේ ප්‍රමාණයක් යන නිසා ඔබට වෙන වැඩක් කරන ගමන් මේක සිද්ධ කරගන්න පුළුවන් ලේසියෙන්ම. කරදරයක් නැති තැනක මේක කරගන්න. ඒක ඔබට ගොඩක්ම හොඳයි. මොකද ගිනි ගැනීමක් සිද්ධ වෙන නිසා හුලං වැඩි මේ කාලේ. ඉතින් අපි ටික වෙලාවක් ගියාට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. මේ පැය 6ක් විතර ගියාට පස්සේ අපේ 10 කොට 60ක් පමණ පිච්චිලා තියෙන්නේ. නොපිලිස්සුණු කොටසුත් විශාල වශයෙන් තියෙනවා. ඉතින් ඒ ටිකත් පුච්ච ගන්න අවශ්‍ය කරන විදියට අපි මේ ගොඩ සැරෙන් සැරේට මුදුන් කිරීමක් සිද්ධ කරගන්න ඕන සවලක් මාර්ගයේ. මොකද සවල තමයි ලේසිම ක්‍රමය. උදැල්ලත් අමාරුයි ටිකක්. ඉතින් මේ මුදුන් කරගන්න අපි පිලිස්සුණු නැති කොටස් ටිකත් ඉක්මනින්ම පුරුසා ගමු. ඉතින් වගා භූමියට ඕන කරන කරදහය අපිම හදාගත්තොත් විශාල මුදලක් ඉතුරු කරගන්න අපට හැකියාව ලැබෙනවා. ඉතින් අපි ඒ සිදුවීම සිදු කරගන්නවා. මමත් දන්න දෙයක් ඔයාලට කියලා දෙනවා. වීඩියෝ අවසාන වෙනකම් බලලා යම්කිසි වැරද්දක් අහන්න මේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් ඔබටත් යම්කිසි දැනුමක් දෙනවා වගේම ඔබත් මට යම්කිසි ගුරුහරුකම් දෙනවා නම් මම ඉතාමත් සතුටින් පිළිගන්නවා ඔබගේ ගුරුහරුකම්. ඉතින් මේ විදිහට වටේටම මේ කොට මුදුන් කර ගැනීමක් සිද්ධ කරන්න ඕන. එතකොට පිළිසුන් නැති කොටස් අනිවාර්යෙන් පුරුස්සා ගන්න අපිට පුළුවන් වෙනවා. එතකොට 100%ක්ම සාර්ථක කරදහය ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. බලන්න ඔබට දැන් පේනවා මේක හොඳට ඇවිදිලා තියෙන්නේ. හැමතැනම ගින්න පැතිරිලා තියෙන්නේ. ඒකයි මේ හැමතැනම දුම දාන්නේ. අලු නෙමෙයි මේ දුම. මොකද ගිනි ඇවිලිච්ච ඒවා තමයි මේ දුම දම්මි උඩට අපි මුදුන් කිරීම සිද්ධ කරන්නේ. ඒකයි සවලක් භාවිතා ගන්න කිව්වේ. ගිනි ගන්න දෙයකින් කරන්න යන්න එපා. ඇඟේ වැදුනත් ඇවිලෙන්නලා පිච්චෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ආරක්ෂිතව මේ සිදු කිරීම සිදු කරන්න. ඒක ඉතාමත් ඥානාන්විත වැඩක්. ඉතින් මේ 90කටත් වැඩි ප්‍රමාණයක් පිලිස්සුණා මගේ 10 මේ පැය 10කට විතර පස්සේ හවස් කාලේ වෙනකොට 90කටත් වැඩි ප්‍රමාණයක් හුතින් පිච්චිලා තියෙන අවසාන අධීරයේ දැන් ඉන්නේ අපි. අපි බලමු මේක වතුර ගහලා නිමා ගැනීමෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම 100%ක්ම පිලිසිලා තියෙන්නේ එකක් දෙකක් තිබ්බට. ඉතින් ඔබත් සමග මේ දැනුම බෙදාගත්තට
බොහොම ස්තුතියි. ඔබ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් දැනුම් දීමක් කරන්න මට කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔබ සැමට සුබ දවසක්.